හරි මේ තියෙනකොට 20යි 25 තියරි පන්තිය සහ 20යි 26 තියරි පන්තියේ මේ මාසේ වැඩපිළිවෙල. හරිද? වැඩපිළිවෙල ගැන කතා කරොත් එහෙම මම 20යි 27 ලිව්වේ නැහැ මම කියන්න ඇයි කියලා. 20යි 25 මේ වෙනකොට ද්‍රාව්‍යතා ගුණිතය කියන සිද්ධාන්ත කොට සම්පූර්ණ ඉවර කරලා තියෙනවා. ඒ ගැටලු සාකච්ඡා කිරීම 27 වෙනි කරනවා. ඒ වගේම කාබනික රසායනයක් කරගෙන යනින් ගමන් ඉන්නේ. තව මාසයක් එකමාරක් දෙකක් උපරිම යනකොට කාබනික රසායන සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. එතකොට විද්‍යුත් රසායනය මේ මාසේ හරිද එන දවස් දෙකක් අල්ලගෙන ඒ දවස් දෙක සෙමිනේකින් විද්‍යුත් රසායනය කියන කොටස මේ මාස දෙක තුළ ඉවර කරනවා. හරිද? එතකොට අපි මේ විද්‍යුත් රසායනය ඉවර කරලා සියලුම ෆිසිකල් පාඩම් ඉවරයි. ඉතුරු වෙන එකම පාඩම ඕගනික් කෙමිස්ට්‍රි විතරයි. හරිද? සහ MCQ ටෙස්ට් එක. මේක අපේ පන්ති ස්පෙෂල් එකක්. හරිද? මොකද 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40ට එනකම් ප්‍රශ්න රටාව ගොඩක් වෙනස්නේ. වාක්‍ය හතරක් තියෙන. ඒ වාක්‍ය හතරම ගොඩ දාන්න ඕනේ. 41 ඉඳලා 50 වෙනකම් ප්‍රශ්න ටිකක් අමුතුයිනේ. ප්‍රශ්නයකට වාක්‍ය දෙකක් තියෙන. ඒ වාක්‍ය දෙක ගොඩ දා ගන්නවා කියන ගේමක් තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට මට ළමයි ඇවිල්ලා මේ කතාව කියලා තියෙනවා. ගිය අවුරුද්දෙත් ළමයි කිව්වා සර් පළවෙනි 30න් 25ක් හරි දෙවෙනි 20න් 5යි හරි. පළවෙනි 30න් 25ක් හරි ගිහිල්ලා දෙවෙනි 20න් 5ක් හරි ගිහිල්ලා. ඒතර සම්පූර්ණ MCQ 30යි හරි කියලා තියෙනවා. හරිද? අපරාධනේ. හරිද? ඒ වගේ ළමයින්ට ගොඩ දාගන්න මම දෙන සපෝට් එක තමයි MCQ ටෙස්ට් එක. ඒතර මේ වෙද්දී යාළගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කතා කරලා තියෙනවා. අපි මේ පන්ති ඇතුලේ ටයිමින් වලට ලියනවා. හරිද? ප්‍රශ්න 10යි තියෙන්නේ. MCQ 10යි තියෙන දවසකට. ඒ 10 ලිව්වා. හරිද? සුපිරිම 10ක් තියෙන්නේ. ඒ 10 ලිව්වා ටයිමින් වලට ඒක ඩිස්කස් කරා. හරිද? විවරණයක් හදනවා නම් විවරණය හදන්න ඕනි කරුණු ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ මේ වෙනකොට කර්මාන්ත රසායනය අපි ඉවරයි. පරිසර රසායනයත් ඉවරයි. ඒවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් දැන් මේ දවස්වල කරගෙන යනවා. ඒකට විභාග මට්ටමේම ප්‍රශ්න සාකච්ඡා කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ බට්ටා පේපර් එක. බට්ටා පේපර් කියලා කියන්නේ ඉනෝගනික් වලට හදාගත්ත පේපර් විශේෂයක්. ඒක මගේ පන්ති ලාවෙනිකයි. හරිද? වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය ඉනෝගනික් ඉවර කරන සෑහෙන කාලෙ කලින්. ඉනෝගනික් ඉවරලා එන කාලයක් වෙනවා. හැබැයි ඉවර වුණාට ඒක අමතක වෙනවනේ ළමයින්ට. තව විභාගෙට මාස කිහිපයක් ඉන්නේ තියෙන්නේ. ඒක නිසා අපි මේ ළමයින්ට මේක අමතක වෙන හින්දා දවසකට මට මේ තියරි පන්තික කාලයක් ඇතුලේ කරන්න පුළුවන් වෙන විදිහට පේපර් එකක් හදාගෙන තියෙනවා ඉනෝගනික් විතරක් දාලා තියරි මතක් කරන්න වෙනම වැඩ පිළිවෙලක් ඒ පේපරේ තියෙනවා සහ ප්‍රශ්න විභාග මට්ටමේ ප්‍රශ්න ලියන වැඩ පිළිවෙලකුත් තියෙනවා ඉනෝගනික් වල ප්‍රශ්න රටා කීපයක් තියෙනවානේ ඒ හැම රටාවකටම ප්‍රශ්න ලියන එක තමයි කරන්නේ මේ වෙදී පේපර් 16ක් ඉවරයි හරිද ඉදිරි සතියේ 17 ඉඳලා යනවා හරිද ඒ වගේම ගිය මාසේ වෙනකොට අප්‍රේල් මාසේ කරනකොට අපි pH ගැටලු pH සිද්ධාන්ත සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. හැබැයි pH කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ටිකක් අමාරු ගණන් හාන පාඩමක්. හැබැයි ඒක අමාරු නොවෙනකම් හරිද pH කියන එක අමාරු නොවෙනකම් ඇඟට පත්‍යම් වෙනකම් හරිද pH කියන එක nothing කියලා කියන තරමට වෙනකම් ගණන් හදනවා. මතක තියාගන්න මේ වෙනකොට අනිත් ෆිසිකල් පාඩම් වලටත් අපි එහෙම තමයි කරලා තියෙන්නේ. අවසානයේ ඉවර කරපු ගිය මාසේ ඉවර කරපු පාඩම තමයි pH කියන්නේ. ඒක ගැටලු විසඳීම කරනවා ද්‍රව්‍යතා ගුණිතය ගැටලු විසඳීම කරනවා. හරිද? එතකොට 2025 ඔන්ලයින් ක්ලාස් එක. ඔන්ලයින් ක්ලාස් එක කියලා කියන්නේ මේ පටන් ගන්න යන ක්ලාස් එකක්. ගිය මාසේ තිබ්බ කාර්යබහුලත්වය සහ මගේ වැඩවල පොඩි ප්‍රමාදයක් වුණා අවුරුදු සහ අවුරුදු උත්සව පැවැත්වීම නිසා හරිද ඇත්තටම ඒක දෝෂයක් ඒ දෝෂයත් එක්ක මට මේ පන්ති වලට එක පන්තියකටවත් මේ හානියක් වෙලා නැහැ එක පන්තියක එක දවසක්වත් හානි වෙලා නැහැ මට බැරි වුණා 2025 ඔන්ලයින් පේපර් ක්ලාස් එක පටන් ගන්න බැරි වුණා හරිද මොකද මම මේ කරේ රිවිෂන් පන්තියක් පටන් ගත්තේ නැහැ හරිද 2025 ඔන්ලයින් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ඒතර ඒක මේ මාසේ පටන් ගන්නවා ඒක වෙන්නේ කොහොමද කියලා අපේ WhatsApp නම්බර් එක මෙසේජ් එකක් දාලා group එකට join වෙන ඒ group එකේ සියලුම විස්තර ටික අපි දෙනවා. හරිද? ඒ කියන විදිහට වැඩ ටික කරන් යනවා. ඉතින් පටන් ගන්න කලින් ඒකට වෙනම වීඩියෝ එකක් දෙන්න. හරිද? right ඊට පස්සේ 20 26 හරිද? දැන් මම මේ කතාව කිව්වේ 25 උන්ට නෙවෙයි 25 උන් ආයි පන්තියට ගන්නෑ. හරිද? කරගෙන වැඩක් නැහැ උන්ට ඇවිල්ලා තේරුම්ක් නැහැ. එනවනම් මේ පේපර් ක්ලාස් එකට තමයි ඔබ එන්න ඕනේ. හරිද? වෙන එකට ඇවිල්ලා වැඩක් නැහැ. හරිද? ඊළඟට මේ කතාව කිව්වේ
20යි 26 උන්ටයි 20යි 27 උන්ටයි. හරිද? ඒතර මම මේ සාමාන්‍යයෙන් අපි දන්නවා පාඩමක් කරාට පස්සේ පාඩම ගැන ආයි ඒ ගණන් හදලා ඉවර කරාට පස්සේ ආයි ඒක ගැන මතක් කරන්නේ නැහැ නේ. හරිද? හැබැයි මම එහෙම නෙවෙයි. මගේ පන්ති ඇතුලේ කරපු පාඩම් සියල්ලම නැවත මතක් වෙන විදිහට නැවත තියරි පාර්ට් එක අහුවෙන විදිහට නැවත ගණන් හැදෙන විදිහට සම්පූර්ණ වැඩ පිළිවෙලක් හදලා තියෙන්නේ. හරිද? 20යි 26 මේ වෙනකොට වායු සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉනෝගනික් මේ මාසේ පටන් ගන්නවා. හැබැයි මම පොඩ්ඩක් මේ අවුරුද්දේ මෙහෙම දෙයක් කරා. ඉතින් කර්මාන්ත රසායනික කියන්නේ මහා ලොකු අමාරු පාඩමක් නෙවෙයිනේ. ඒක නිසා පොඩි වෙනසක් කරලා පටන් ගත්තා. ඉනෝගනික් පටන් ගන්න කලින් මම කර්මාන්ත පටන් ගත්තා. හරිද? මේ වෙදි කර්මාන්ත දෙක තුනක් ඉවරයි. පරිසර රසායනික කොටස් ටිකක් අම්ල වැසි ඒ මේ කොටස් ටිකක් ඉවරයි. හරිද? ඉනෝගනික් පටන් ගන්නවා. හරිද? එයාලටත් මේ වෙනකොටත් MCQ ටෙස්ට් එක යනවා. හරි හැමදාම MCQ 10 ගාන ලියනවා. ලියලා ටයිමින් වල ලියලා සාකච්ඡා කරනවා. සහ මෙයාලගේ මේ දවස්වල ටර්ම් ටෙස්ට්. හරිද? සමහරට සමහරට නෙමෙයි මෙයාලා ලියන පළවෙනි ටර්ම් ටෙස්ට් එක. හරිද? ඒ වෙනුවෙන් අපි කොළඹ පාසල් වල පේපර්ස් ලියන වැඩේ මේ වෙදි කරගෙන යනවා. ලියලා සාකච්ඡා කරන වැඩේ කරගෙන යනවා. හරිද? ඉතින් ඔයාලට තමයි මම මේ ආරාධනාව කරන්නේ 20යි 26 සහ 20යි 27ට. හරිද? මේ වගේ සුපිරි වැඩ ටිකක් එක්ක විභාගයට මාස 6කට කලින් සිලබස් ඉවර කරලා හරිද? හොඳ ගේමක් ගහගෙන හරිද? සුපිරි රිසල්ට් එකක් දාගන්න. හරිද? 45+ MCQ ගහන්න සහ එසේ ප්‍රශ්නයකට ලකුණු 13 වැඩිය ලකුණු 13 වැඩිය ගන්න පුළුවන් එසේ ප්‍රශ්නයක් ගොඩ දාගන්න. හරි එසේ ප්‍රශ්නෙට ඒ ගන්න ගොඩ දාගන්න. හරි ලකුණු 8 වැඩිය. හරිද? ස්ට්‍රක්චර් ඩිසයින් එකක් ගොඩ දාගන්න. හරි සුපිරි ගේමක් ගන්න. සුපිරි ගේමක් ගන්න මේ වගේ වැඩ පිළිවෙලක් එක්ක සම්බන්ධ වෙන කියලා ඔයාලට පණිවිඩය දෙනවා. 20යි 26ට ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නෙත් නැහැ. 20යි 25ට ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නෙත් නැහැ. හැබැයි ඉල්ලීමක් තියෙනවා. ඉල්ලීමත් එක්ක මැයි මාසේ ඇතුළත හරිද? මැයි මාසේ ඇතුළත පටන් ගන්නවා 20යි 26ට ඔන්ලයින් ක්ලාස් එක. හරිද? 20යි 26ට ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. අපි ඒක පටන් ගන්න හිතන් ඉන්නවා. ඉනෝගනික් කෙමිස්ට්‍රි සමග වායු නියම වලින්. හරිද? මේ මාසේ ඉනෝගනික් කෙමිස්ට්‍රි සමග වායු නියම වලින් 20යි 26 ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. එහෙනම් මේ විදිහ වගේ හොඳ වැඩ පිළිවෙලක් එක්ක හරිද? දැන් හිතන්න එපා මේක නිකන් එන ස්ට්‍රෙස් බෝරින් කියලා. හරිද? එහෙම කරන්න එහෙම ස්ට්‍රෙස් වෙන්න බෝරින් වෙන්න ගුරුවරු ඉන්න ඕනේ නැහැ. හරිද? එහෙම නොවෙන්න තමයි මම මෙයාලගේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. සහ මේ වෙනකොට මෙයාලගේ ප්‍රශ්න පත්‍ර පන්තියක් වෙනම යනවා. මම ඒ ගැන කිව්වේ නෑ. හරිද? ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් වෙනම යනවා. හරිද? ඒ ගැන මම කියෙව්වේ නෑ. ඒක ඕනේ නෑ. ඒක වෙනම යන දෙයක් නේ. හරිද? 20යි 26 ළමයින්ටත් හරිද මේ වගේ හොඳ වැඩ පිළිවෙලක් එක වැඩ කරන්න ආරාධනා කරනවා. නේද? හැමෝටම ආයුබෝවන්.